ඔයාට බඩගිනිද? දැන් ඔබ ගෙවල් කුලිය ගෙවන්න නැතුව අවුරුද්දක් විතර වෙනවා මල්ලි හරිද? ඔබ නංගිත් තියාගෙන මෙතන ගෙදර ඉන්න බෑනේ මෙහෙම. ඔබ අදම ගෙදරින් යන්න ඕනේ මේ පොඩි එකෙක් එක්ක අරගෙන. නැත්තම් මං ඇවිල්ලා කණෙන් ඇදලා එළියට දාන්න කලින් අදම බහපන් එළියට. නිගන්න. අපි යමු නේද නංගිද? රෑ වෙන්න කලින් ඉන්න තැනක් හොයාගන්නත් එපා. යමු. අයියේ මහන්සි චුට්ටක් ඉඳගමුකෝ. එහෙමද? අතන පොඩ්ඩක් ඉඳගමුකෝ යා. අයියේ බඩගිනි කන්න මොන හරි අරන් දෙන්නකෝ. එහෙමද? චුට්ටක් ඉන්නව බලන්න. අයියා තේ සල්ලි නෑනේ නංගි. පොඩ්ඩක් ඉන්නකෝ. මම මොනවා රෑ වෙද්දි ගෙනල්ලා දෙන්න. කමන්නේ අයියේ. අයියට සල්ලි තියෙන වෙලාවක අපි කමු. දුවේ. ඔයා ඉස්කෝලේ යන්නේ නැද්ද? ඉස්සර ගියා. දැන් අපිට සල්ලි නෑනේ මාමේ. එහෙමද? ඔයාට බඩගිනිද? බඩගිනි තමා. ඒ වුණාට අයියට සල්ලි හම්බුනහම තමා කන්න වෙන්නේ. එහෙමද? පොඩ්ඩක් ඉන්නකෝ. ඕක අයියට දීලා කන්න. මම මේක කාපුවාම මාම මොනවාද කන්නේ? මාමට බඩගිනි නෑ. මාමා ඊරෑ කාලේ ඉන්නේ. දුව ඕක අයියට දීලා කන්නකෝ. මාමානේ. දුව. අයියේ මෙන් අර මාමා අපිට කන්න දුන්නේ. මොන මාමද?